අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කොට වදාළ මිහින්තලා පිම්බිමේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පාපු පිම්බිමේ අද මේ උපහාර පූජාව පැවැත්වෙන්නේ. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම ගුරු දෙවිඳුන් ප්‍රධාන මිහින්තලා විහාරේ නායක ස්වාමින් වහන්සේ වරප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, පිල්මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මම කියවන්නේ මේ වැස්සෙන් පරීක්ෂාවක් කළා කියලා. ඒ තමයි කෙලෙහි ගුණ දක්වන්නේ ඇත්තටමද කියලා. ඒ දැන් අපි මොකටත් යනවනේ, යමල්ලා කියනකොට යනවා. ඇත්තම දේ වෙන්න ඕන. ඒතර කෙලෙහි ගුණ දක්වන්නේ ඇත්තටමද? මේ ලක්දිව වර්ෂාව නැතුව, දුර්භික්ෂයක් ඇවිල්ලා කණ්ඩ බොණ්ඩ නැතුව මේ පර්වතයට ඇවිල්ලා අත්ගගහ කාලයක් වැස්ස ඉල්ලලා තියෙනවා. එතකොට තමයි මට මතක හැටියට කොණාගමන බුදුරජාණන් වහන්සේ මේ පර්වතේ පහළ වෙන්නේ එදා මේ වැස්ස මිනිස්සුන්ගේ දුක් දුරු කළා. ඒ නිසා ඒ කාලෙත් අපි ඉඳ ඇති දුක් විඳ වැස්ස නැතුවම මැරිලා. කෙලෙහි ගුණ සලකන්ට ආපු සිටිවිල්ලටද කොහෙද වැස්ස නැතුව මැරිච්ච අපගේ ඇඟවලට වතුර ටිකක් වැටුණා. ඉතින් ඒ නිසා ඒක ඒ විදිහට දරා ගන්න ඕන. මම පළමුවෙන්ම මිහිඳු වර්ණනාව නොවේ කරන්නේ මිහින්තලා වර්ණනාව. අසිරිමත් විස්තර ටිකක් බලන්න පින්වත්නි. අප මේ අසුංගන සිටින්නේ සරසා පූජෝපහාර කළේ මේ උතුම් අම්බස්තල සෑරජානන් වහන්සේට. පින්වත්නි, ඊට කලින් කියන්නම් අද පින්කම ගැන. ඇත්තටම මිහිඳු අටවක කියන වචනේ ඉස්සෙල්ලාම අපි ඇහුවේ පින් සිදු වේවා අපගේ ගුරු දෙවිඳුන්ගේ හඬින්. අපි දන්නේවත් නැහැ මිහිඳු අටවක කියන එක. මිහිඳු මහරහතන් වහන්සේ වස් 60ක් වාසය කරලා ලක්දෙරණේ අවුරුදු 48ක් ඉඳලා 80 වෙනි වියේදී මිහිඳු මහරහතන් වහන්සේ මේ පර්වතයේටම වැඩියා. පින්වතුනි, අපේ ලක්දෙරණට අනුබුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ සිරිපා තැබූ භූමියට කියනවා ඉස්සල්ලාම පා තැබූ තැනට ලුම්බිනිය කියලා, ජාත භූමිය කියලා. ලංකාවේ බුදුරජාණන් වහන්සේගේ ජාත භූමිය ලුම්බිනිය තමයි මිහින්තලාව. ඒ උතුම් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ සිරිපා පහස ලද ලක්දෙරණේ අපගේ බුදුරජාණන් වහන්සේගේ ජාත භූමියට නමස්කාර වේවා. නොලැබූ අවබෝධය ලබන තැන තමයි අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වජිරාසනය. අපිට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිරණට වැඩලා නොලැබූ අවබෝධඥානය ලබලා දුන්න තැන තමයි මිහින්තලාව. ඉස්සල්ලාම මිහින්තලාවේ තමයි රහතන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඒ බණ්ඩුක මහරහතන් වහන්සේ නොලැබූ අවබෝධය ලැබුණ මේ උතුම් පිම්බිම අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතෙන්, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ජීවිතෙන් බුද්ධ ගයාවක් වගේ, මේ උතුම් අවබෝධයේ සැලසුන බුද්ධ ගයාවක් වගේ තිබෙන මේ උතුම් මිහින්තලයට නමස්කාර වේවා. ඒ වගේම පින්වතුනි, බාරාණසී ඉසිපතනිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්සල්ලාම ඇහුණ තැන. පින්වතුනි, මෙතන තමයි ඉස්සල්ලාම ධර්මයේ ඇහුනේ. මිහිඳු මහරහතන් වහන්සේ සිරිපා තැබූ තැන චන්ද්‍රකාන්ති මාණික්කයක් එහා පැත්තේ තියෙනවා. අර රන්වන් ගෘහයකින් වට කරලා තියෙන චන්ද්‍රකාන්ති පාසානය, ඔය ගෘහය ඉවත් කරලා ඒ ප්‍රාසානයට හඳ එළිය වැටුනොත් වතුර ගලනවා වගේ පේනවා. ඒකටයි චන්ද්‍රකාන්ති පාසානය කියන්නේ.
මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවෙන් පෑවූ පොසොන් සඳ. එතන වැඩ ඉඳලා මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරපු තැන. ලක් දෙරණට ඉස්සල්ලාම බණපදේ ඇහුණ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වාරාණසිය බඳු මිහින්තලාවට නමස්කාර වේවා. ඒ වගේම සැනසෙල්ල ලබලා දුන්නා වූ දුක් දුරු කළා වූ අසරණ අපිට සරණ වූ අනාථ වූ අපිට නාථ වූ පිහිටක් නැති අපිට පිහිටක් වූ සරණක් නැති අපිට සරණ ලබලා දුන්න ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ පිරිනිවන් පෑවා හා සමානයි. ඒ නිසා පින්වත්නි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවේ පිරිනිවන් පෑවා. මිහින්තලාව කුසිනාරාව වගේ. මට මේ වතුර දකිනකොට හිතුණා එදා දෙවියන් මිනිසුන් අඬපු කඳුළු වලට සාක්ෂි විදිහට මේ පොළොව තෙත් කරනවදෝ කියලා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළ අපිට කුසිනාරාවක් බඳු මිහින්තලාවට නමස්කාර වේවා. මේ පින්කම මිහිඳු පරිනිර්වාණ පින්කමයි. 80 වෙනි වියේදී මිහිඳු මහරහතන් වහන්සේ මේ පර්වතයට වැඩම කළා. උන්වහන්සේ තමයි සිංහල ජාතියේ ගුරුවරයාණන් වහන්සේ. උන්වහන්සේ තමයි අපේ දුක් නැති කරපු උත්තමයන් වහන්සේ. මේ අත්වලට මල් දෝතක් අපිට ගන්න පුළුවන් උනේ උන්වහන්සේ නිසා. අපේ අත් මල් වලට ගියේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. අපේ අත් දෙක නලලට ගියේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. අපේ කටින් සාදුනාදේ පිට වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මේ අත්වලින් දම් බෙදන්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මේ කසාවත දකින්න ලැබෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මිනිස්සු ඇස් ගලවා දන් දෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. දැන් ලංකාවේ ඇස් ගලවලා දෙන්න මේ වෙනකොට මිනිස්සු ලක්ෂ 16ක් ඉදිරිපත් වෙලා තිනවා අපි ඇස් දන් දෙන්න ඕන කියලා. ලේ දන් දෙන ඒවා එකතු කළොත් ජලාශයක් වගේ. ලංකාවේ 25000ක් සංගරුවන වැඩ සිටිනවා අද. ඒ 25000ක් හාමුදුරුවන්ට උදේට දවාලට මිනිස්සු දන් දෙනවා පින්වත්නි කොච්චරද 365 දවසේම. වතෙන් පිරිතෙන් පේවෙච්ච මිනිස්සු ඉන්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. සිංහලයා නිවන් දැක්කේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. අපේ දුකට සැනසෙල්ලක් ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. අපේ හිතේ දුක මොහොතක් හරි සංසිඳවා ගන්න පුළුවන් උනේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. යක්කුන්ට දාස නොවෙන්ට මල පෙරේතයන්ට පිසාචයන්ට දාස නොවි බුදු කෙනෙකුට දාස වෙන්න ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ මේ විදිහට පින් කරගන්න ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. සිංහල ජාතියක් තියෙන මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මේ මුළු ලක්දෙරණ බෝසෙවණින් වැහුනේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මේ පර්වතයේම චෛත්‍ය 360ක් තියෙනවා. ස්තූප වලින් මේ ලක්දෙරණ වැහුනේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. දෙව්ලොව මිනිස්සු ඉපදුනේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මම මේ ලක්දෙරණ එක්සේසත් කරන්නේ රාජ්‍ය පිණිස නෙවෙයි බුදුසසුන පිණිස කියලා. රජවරු පහළ වුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මිනිසුන්ට වැස්ස නැතුව දුර්භික්ෂයෙන් ඉන්නකොට සිරිසංග බෝධි රජුරෝ රුවන්වැලි මාස් හැයේ මගේ දේහය මගේ ශරීරය වතුරේ පාවේවා. මගේ ජීවිතය අන් අය උදෙසා අන් අයගේ යහපත උදෙසා වේවා කියන රජවරු පහළ වුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. ලේ ගංගා වියවලවලා මේ ලක්දරණේ සමම්මල් පිච්චමල් පිපිදුනේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. පින් කුසල් කියලා දෙයක් අපිට තියෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. දරුවන්ගෙන් සත්කාර සම්මාන ලබනවා නම් ඒ දෙමව්පියෝ මිහිඳු මහරහතන් වහන්සේ නිසා සැනසෙන අය. දරුවෝ පව් කරන්නේ නැත්නම් ඒ සියලු දෙනා මිහිඳු මහරහතන් වහන්සේ නිසා සැනසෙන අය. මේ තෙමි මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් කෘතගුණ සලකන් ඉන්න මේ අහිංසකයෝ ටික පිහිට ලබා ගත්තේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. සතර අපායවල් පිරෙද්දී
ප්‍රේත ලෝක පිරෙද්දී, තිරිසන් ලෝක පිරෙද්දී දෙව්ලොවක් ගැන අපිට අහන්න ලැබෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. තුන් ලෝකෙට සිතක් සලසවපු සිංහල මිනිස්සු අමා මහ නිවනට කැන්දාගෙන ගිය මහා නෞකාව බඳු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් වඩිනකොට, පිරිනිවන් වඩින දවස වෙනකොට හිරු මණ්ඩල දුකෙන් සැඟවී ගියා. අඳුරක් ආවා. සඳ මණ්ඩල භාගයක් අඳුරු කරගත්තා. උන්වහන්සේ ජීවතුන් අතර ඉඳින නිසා භාගයකින් සඳ එළිය දීලා භාගයක් අඳුරු කරගත්තා. අටවක දවසක් ආවා. අහසේ තරුපන්ති වැහිලා කළු පාට වෙලා ගියා. දෙවියන් බඹුන් හඬද්දී වැළපෙද්දී මිහිඳු මහරහතන් වහන්සේ මේ මිහින්තලාවේ පිරිනිවන් පානකොට මේ ගණකඩ බොළ මහ පොළොව හෙල්ලුම් කෑවා. මේ මහ පොළොව හෙල්ලුම් කෑවා. මුළු මිස්සක පර්වතයේම, මේ මිහින්තලාවේම, මේ මුළු ලක් දෙරණම යම්කිසි වෘක්ෂයක මල් පිපිලා තිබ්බා. ඒ සියලු මල් පොළොවට හැදහැළුණා. මල් රුකින් ගිලිහි වැටුණා. ආකාශයේ විදුලි කෙටුවා. ඒ පරිනිර්වාණය මතක් වෙලාද දන්නේ. විශාල වතුර ගෙඩි වැටුණා අහසින්. මන් දැක්ක මේ වැස්ස අමුතු වැස්ස. අදාපු වැස්ස අමුතු වැස්ස. කොරහෙන් වක් කරනවා. එදා මතක් වෙලාද දන්නේ. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. මීට අවුරුදු 2279කට කලින්. අද වාගේ අමාවක දවසක මේ වාගේ පුර අටවක දවසක මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. තියෙනවා පින්වත්නි විස්තර. මේ ලක්දෙරණේ ජනයා හැඳෝ කඳුලින් ස්වාමීනි අපගේ දුක් නැති කරපු මුනිවරයාණන් වහන්සේ, අපගේ පිහිට සලසා දුන්න නිදුකාණන් වහන්සේ, අපගේ ගැලුවම් කරුවා නෙනි, අපිට ධර්මයේ දහයාද කළ උත්තමයන් වහන්සේ ඉක්මනට ඇයි ඔබ වහන්සේ නිවී ගියේ? ලක්දිව එකලු කළ මිනි පහන ඇයි නිවී ගියේ? තුන් ලෝකයක් එළිය කළ පහන් තැඹැයි නිවී ගියේ? ඇයි ඉක්මනට ලෝකේ අඳුරුනේ? මේ විදියට විලාප තියමින් මිහින්තලේ පිරිවරා ගත්ත කියනවා පින්වත්නි. මේ මිහින්තලාවම තෙත්තුණා කියනවා සදහැවතුන්ගේ කඳුළු වලින්. බුදුරජාණන් වහන්සේ නමක් වාගේමයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දවස කුසිනාරාව කඳුලෙන් තෙත් වෙලා ගියා. අදත් කුසිනාරාවට යනකොට මොකද්ද පාළුවක් දැනෙනවා. මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ බිඳක් හෝ දැනගෙන කෙලෙහි ගුණ සලකන් තියනකොට උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2279ක් ගිහිල්ලා. ඉතින් එදා මීට අවුරුදු 2279කට කලින් උත්ති රජතුමාගේ 8 වෙනි අවුරුද්ද. එතකොට දේවානම්පියතිස්ස රජුරෝ නෑ. දෙව්ලොව ගිහිල්ලා. උත්ති රජතුමා හැඬු කඳුලින් මේ පර්වතයට ආවා. රන් දෙනේ සඳුන් තෙල් පිරෙව්වා. උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කළා. දවස් 7ක් උපහාර පූජා පැවැත්වුවා. බුදු කෙනෙකුට වගේ. බුදු කෙනෙකුට වගේ. ලක් දෙරණේම ජනයා මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ සලකන්ට ආවා. මිහිඳු අටවක දවසින් පස්සේ ලක් දෙරණේම සංගරුවන ආකාශින්ද පා ගමනින්ද ලහි ලහියේ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ඒ ආදානයේ සඳහා වැඩම කළා. මේන මේ පියගැට පෙළ මතක හැටියට 1884ක් පරිපෙළ තියෙනවා. ඔය පියගැට පෙළවල් වලින් උන්වහන්සේගේ රන් දෙන සිවුරෙන් වසලා කෙහිවලු කඩාගත්ත සුදු ඇඳගත්ත රාජ කුමාරවරු හතර පැත්තෙන් ඉඳිද්දී
උන්වහන්සේගේ සිසිදරුවාණන් වහන්සේලා ඒ රන් දෙන ඔසවාගෙන මේ පර්වතයෙන් බහිද්දී මිහින්තලේ චක්‍ර රත්නේ පහළට ගෙනියනවා වගේ පෙනුණා. සක්වලට පෙනුණා පර්වතයක් මුදුනේ තියෙන ඉර මණ්ඩලක් පහළට අරන් යනවා වගේ. සක්වලට පෙනුණා සඳගල ගලවාගෙන පර්වතයෙන් පහළට යනවා වගේ. සංගරුවන පිටිපස්සෙන් වඩිනවා කසාවත එක දිගට 12000කට නෙවෙයි 68000කට නෙවෙයි. පින්වතුනි රූපාරාමෙත් 68000ක් සංඝයා හිටියා. විනය සජ්ජායනාවට ලක්ෂ ගණන් සිංහල මහරහතන් වහන්සේලා අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිවරා ගත්තා. මේ පර්වතයෙන් බහිනකොට මේ පර්වතයේ අකමැත්තෙන් රූරා වැටෙන චක්‍ර රත්න මාණික්‍ය වගේ උන්වහන්සේ හිමීට පර්වතයෙන් වැඩම කළේ. මේ පර්වතයේ ඉඳලා පා ගමනින් උන්වහන්සේ අනුරාධපුරයට වැඩම කළා. මල් වරුසාවෙන් පාර සුවඳ පැන් වගේ ඇස් වලින් වැටෙන කඳුළු වලින් මාවත උපහාර පිණිස තිබුණා. සාදු නාදයත් අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං වූප සමෝසුකෝ සංඝයා ඝන සජ්ජායනාව කළා. සංඝයාගෙන් ඒකම ඇහෙනවා අනිච්ඡාවත සංඛාරා. මේ වාගේ උත්තමයොත් අනිත්‍ය වසඟයට යනවනේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා. මිනිස්සු සාදුකාර දෙදී මොහොතකට දහම සිහි කරගන්න බැරුව අපිට මොකද්ද මේ උනේ කියලා කඳුළු සැලුවා. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ දේහේ වඩම්මලා තූපාරාමේ වටා 3 වතාවක් පැදකුණු කළා. මොකද මිහිඳු මහරහතන් වහන්සේමයි වදාලේ මට බුදුරජාණන් වහන්සේ දකින්නවා වගේ ධාතුන් වහන්සේලා දැක්කොත් කියලා. බුදු කෙනෙකුට වඳින්නයි තූපාරාමේ හැදුවේ. ඒ බුදුරජාණන් වහන්සේ පැදකුණු කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියලා යමක් වදාළනම් යං ජාතං සංකතං පලෝක ධම්මං තං වතමා පලුජ්ජති इति යමක් හට ගන්නවාද ඒ වගේම හේතුඵල ධමයෙන් තියෙනවද සංකතෝද ඒවා නැසෙන්න එපා වෙනසෙන්න එපා කියලා යම්කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවාද නේතං ඨානං විජ්ජති ඒක කොහොමනම් ලබන්නද ඒක සිද්ධ වෙන්නේ නැහැ ස්වාමීනි ඒක සත්‍යයි අත්ත දීපා අත්ත සරණ අනඤ්‍ය සරණ තමාට තමාමයි සරණ තමාමයි පිහිට තමාමයි දූපත ධම්ම දීපා ධම්ම සරණ අනඤ්‍ය සරණ ධර්මයේමයි දූපත ධර්මයේමයි සරණ වෙන සරණක් නැහැ සංඝයා ඝන සජ්ජායනා කර කර තූපාරාමේ වටේ ගියා 3 වතාවක් පැදගුණු කළා ඉසිබුංගා අංගනී කියලා තියෙනවා ඒක ආදාම්පිට අහවල් තැන කියලා අපිට කියන්න තේරෙන්නේ නැහැ නමුත් තූපාරාමේ එක්තරා දොරටුවක නගරේ මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කළ සඳුන්දර වලින් වසලා කෙහෙවලු කඩාගත් ජලයෙන් තෙත්තුන කෙස් ඇති රාජ කුමාරවරු 4 ගුණි පහන් වැට දල්වාගෙන සුදු ජටා බැඳගෙන වැටේ පැදකුණු කරලා ඒ සඳුන්දර වලට ගිනි ජාලාව දල්වනකොට මේ ලක් දෙරණට පහළ වූ බුදුරජාණන් වහන්සේ අපේ සැනසිලිදායකයාණන් වහන්සේ අපේ පිහිට අපේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ අපේ ගුරු දෙවිඳාණන් වහන්සේ අපේ දහම් උල්පත අපේ පුණ්‍ය උල්පත අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ දේහය රන් දෙනේ දෙවි දෙවි ගියා රන් දෙනේ දෙවි දෙවි ගියා මේ ලංකාව මොකද්ද ශෝකයකින් පැතිරිලා